පුදුමයිද බොයිෆ්‍රෙන්ඩ් ඊට ගියපු අයිස්ක්‍රීම් වර්ග 3ක් නරන් ඇවිල්ලා. ඉස්සර මට මෙන්න මේක කන්දම මසාව තියෙන්නේ. හදන්න. සමයකදී. ඔව්. අසයි. අරිනා සුවඳක් වගේ රසක්. නේද හයර් පීච් අයිස්ක්‍රීම් එක මම 19ක් දෙනවා. අද බලමු කිට්කැට් අයිස්ක්‍රීම් එක. මේක නම් දිය වීගෙන එන්නේ. එන් පාට තමයි අද කිට්කැට් අයිස්ක්‍රීම් එකක් හදන්නේ. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. තිත්තරහක් කියලා. අස්සන. අනික ඊට වඩා ලංකාවේ ඉමෝරච් අයිස්ක්‍රීම් එක රහයි මට. ආත්තල පොඩි මේ කිට්කැට් කෑල්ලක් තියෙනවා. එළියා වගේ. 10න් 5යි. අවසාන එක මයිල් අයිස්ක්‍රීම් එක. මයිල් එකක්. ඒකේ. අද වෙන හැකිද නැත්තම් හැටිනේ. මම රහයි. මයිල් වල රහයිනවා. 10න් 7ක් වගේ. මම අර වව් රහක් නෑ මට නම්. නෑනේ. ඉමෝරච් එක හොඳ මීට වඩානේ. ඔයාලා මේ අයිස්ක්‍රීම් කාල් තියෙනවා නම් කොහොමද රස කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. හැබැයි මම අර පීච් අයිස්ක්‍රීම් එකට නම් ආසයි. හත් මෙයාගේ වීඩියෝස් බලන්න බ්ලොග් කරන් යන්න. සෙන් ගන්න. බයි.